ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ මේ ජෙලිෆිෂ්ලා යකෝ ගෑවුනොත් ඉවරයි. පියාඹන හැටි. පියාඹනවලු පීනන හැටි. The Bell Tower of Perth මේක ඇවිල්ලා ලෝකේ තියෙන ලොකුම මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එක. මේ බෙල් ගහලා දෙටි ටිකට් එක. උනාට වැඩියෙන්ම දා. හොඳ ගණන් මේක මට බයිසෙප් දෙකට වැදුනා. මම ගහලා. අර ගහන්න බෑ මේ. Okay, let's see the biceps of the hero. Wow, my God, yeah, I felt that. No, you got ඇහෙනව නේද බෙල් සද්දේ ටිකින් ටිකින් ටුගුන් ටුගුන් ටන් ටන් තරන් තරන් තරටා. ඉතින් කොහොමද කට්ටියටම ඉතින් අද පර්ත් වල දෙවනි දවස මම ගත කරන. ඉතින් මම හිතුවා උදෙන්ම යන්න එලිසබෙත් කුවේ එකට. එලිසබෙත් කුවේ කියන්නේ පර්ත් වල සෙන්ට්‍රල් බිස්නස් ඩිස්ට්‍රික්ට් එක. ඉතින් අද ඕගොල්ලන්ට පෙන්වන්න හදන්නේ මම එලිසබෙත් කුවේ එකට තියෙන ලස්සන දැන් කීපයක්. මේ තියෙන මගේ හොස්ටල් එක. එහෙනම් අපි දැන් යන් එලිසබෙත් කුවේ එකට. වැරදි පැත්තටනේ දාගත්තේ නැවිගේෂන් මම දැන් මේ හරියට දාගෙන යන්නේ. ටුකුන් 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 ගානවා මේ පැත්තට මූද තියෙන්නේ හරි හරි. කොල්ල යනවා පර්ත් දිගේ. පර්ත් වීදි දිගේ කොල්ල යනවා. The most handsome bachelor in Australia? Yes, of course. ඔතමා මෙච්චර ලස්සන වුණේ කොහොමද? සාමාන්‍ය වැඩ දවසක් ඉතින් පේනවා ඇති කට්ටිය වැඩට යනවා. වෙලාව 8:36යි උෂ්ණත්වය සෙල්සියස් අංශක කීයද? දෙන්න නෑ බා. උෂ්ණත්වය සෙල්සියස් අංශක 26ක් 27ක් වගේ මේ වෙලාවේදී. දැන් මේ ක්ලයිමේට් එකේම ගත්තාම ලංකාවේ වගේම දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ එහා පැත්තේ තියෙන මේ ගස් අරමේ ඔක්කොම බදමල්. එතකොට මේ ලංකාවේ තියෙන ගොඩාක් ගස් තියෙන්නේ. ඉතින් ලංකාවේ ක්ලයිමේට් එකට ගොඩාක් සමානයි පර්ත් වල ක්ලයිමේට් එක. ඔන්න මෙතනින් තමයි එලිසබෙත් කුවේ එකට අපි ඇතුළු වෙන්නේ. අපි දැන් මේ පාර දිගටම යමු. ඔන්න දැන් අපි ඉන්නේ පර්ත් වල සෙන්ට්‍රල් බිස්නස් ඩිස්ට්‍රික්ට් එක මැද්ද. ඒ කියන්නේ එලිසබෙත් කුවේ එකේ තමයි දැන් මම මේ හිටගෙන ඉන්නේ. පේනවා ඇති ලස්සන. City vibes. මේ එලිසබෙත් කුවේ එක එලිසබෙත් කුවේ කියලා නම් කරන්නේ Queen Elizabeth II ගේ ඩයමන්ඩ් ජුබිලි එක නිසා. මේක ලස්සනයි මේ ෆොටෝ එකක් ගන්න නියමයි. ෆොටෝ ගන්න බලමු අනිත් පැත්ත දාලා වීඩියෝ වලට කොහොමද වැටෙන්නේ කියලා. මොකද තියෙන්නේ මොනර පිළ වගේ. වීඩියෝ එකට ආස හිතුණා නම් ලයික් එකක් දාලා channel එකත් subscribe කරගෙන යන්න ඕනේ හොඳේ. දැන් මේ එලිසබෙත් කුවේ එකට වෙනමම බස් ස්ටේෂන් එකකුත් තියෙනවා වෙනමම රේල්වේ ස්ටේෂන් එකකුත් තියෙනවා ඒ වගේම වෙනමම ෆෙරි ස්ටේෂන් එකකුත් තියෙනවා. ඔයගොල්ලෝ පර්ත් આવතින් පර්ත් වල කොහෙ නැවතුනත් ඔයගොල්ලන්ට මෙතනට එන්න පුළුවන්. මොකද මෙතන ඇවිල්ලා සෙන්ට්‍රල් බිස්නස් ඩිස්ට්‍රික්ට් එකේ මැද නිසා. මේ ෆෙරි ස්ටේෂන් එකේ ලස්සන බලන්නකෝ මේ. පාට ගත්තා මේගොල්ලෝ මේ ෆෙරියට ඉන්නේ. මෙතනට එන්න ඕනේ වීකෙන්ඩ් එක වගේ හවස්වරු ඉස්සෑහෙන්න හැපනින් ඇති මෙතන. ඔන්න ඔයගොල්ලන්ට පේනවා ඇති අපි දැන් බ්‍රිජ් එක ළඟටම ඇවිල්ලා දින අපි බ්‍රිජ් එක උඩින් ගියන් ගිහිල්ලා පොඩ්ඩක් ලස්සන බලමු. ඔය තියෙන්නේ බ්‍රිජ් එක ස්වෝන් නදිය හරහා ඒ දර්ශනීය පාලමේ තමයි අපි මේ යන්න හදන්නේ. මෙන්න ලස්සන පෙන්ගුයින් කෙනෙක් ඉන්නවා. මේ බලන්න මෙයාගේ හැඩ. මේක ෆොටෝ එකක් ගන්න තිබ්බන හොඳයි. මටත් වඩා උසයි. පාලම දිගේ අපි යන් අනිත් පැත්තට අයිලන්ඩ් එකට යන්. ඔන්න මම අවසාන වතාවට නෙමෙයි ඉතින් මම පෙන්නන්නම් නැවතත් එලිසබෙත් කුවේ එක. ඔය තියෙන්නේ පාලම. Beautiful Perth. I'm here. මෙන්න ෆෙරියක් යනවා මේ. පේනවද? ඔන්න ෆෙරිය යනවා එලිසබෙත් කුවේ එකෙන්. දැන් අපි බලමු පාලමේ අනිත් පැත්තෙන් ගිහිල්ලා තවලින් ගෙමු හැපෙනවා. තියෙන්නේ ඔන්න ෆෙරිය. ඔමලසිනහනං වාලා ඔය අඟර දඟර පාලා අම්මාට සිරි මෙන්න ජෙලිෆිෂ්ලා යකෝ. මේ ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ මේ ජෙලිෆිෂ්ලා යකෝ ගෑවුනොත් ඉවරයි. අම්මට සිරි මේ පේනවද දන්නේ අරුගේ ලොකු මේ පට්ට පත එකෙක් මෙන්න පියාඹන හැටි. පියාඹනවලු පීනන හැටි. අම්මෝ පර්ත් භයානකයි ඈ.
ඔන්න මේ මගේ පිටිපස්සෙන් තියෙන ටවර් එකට කියන්නේ the bell tower කියලා. the bell tower of Perth. මේක ඇවිල්ලා ලෝකේ තියෙන ලොකුම musical instrument එක. the biggest musical instrument in the whole world. ඉතින් අපි බලමු පොඩ්ඩක් මේක ඇතුළට ගිහලා මේක ඇතුළේ මොනවද වෙන්නේ කියලා. ඔය තියෙන්නේ bell tower එක පේනවා ඇති උස. මේකේ තියෙනවලු bells 18ක්. අපි බලමු මේක ඇතුළට පොඩ්ඩක් ගිහිල්ලා. පොඩි water park එකකුත් තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති මගේ අර Blue Lake වීඩියෝ එකේ මම පෙන්නුවා ඔයගොල්ලන්ට මේ අගුළු දාලා තියෙනවා. ඉතින් මේවා දාන්නේ ගොඩක්ම කපල් මේ අගුළු දාන්නේ. මේ අගුල දාලා ඒගොල්ලොන්ගේ ආදරය ගැන කියලා මේගොල්ලෝ මේකේ යතුරු දානවා මෙන්න මේ පොන්ඩ් එකට හරි එක්ක මුහුදකට ඇඟකට දොරකට ජලාශයකට වගේ තරකට මේ ඒ වගේ ආදරය කරපු කපල්ස් දාපු අගුළු තමයි මේ තියෙන්නේ. පේනවා ඇති. මීට සති කීපයකට වගේ කලින් නම් මටත් ඕකේ අගුලක් දාන්න තිබ්බා දැන් නම් බෑ. දැන් මේකේ normal tour එක ඇවිල්ලා $15යි. එතකොට අපිට තියෙන්නේ මේක ඇතුලේ ගිහිල්ලා බලන්න විතරයි. නමුත් මම ගන්න chiming tour එක ඒක $22යි. එතකොට ඒක අපිට bell chamber එක ඇතුලට ගිහිල්ලා bell ගහන්නත් පුළුවන්. ඉතින් මම chiming tour එක ගන්නවා. ඒක තව ස්වල්ප මොහොතකින් පටන් ගන්නවා. ඒක $22යි. දැන් මෙයා මට කිව්වේ මේක බලලා level 1 එකට එන්න කියලා 11 වෙද්දී. අපි දැන් මේකේ පොඩ්ඩක් නගිමු. ඔන්න පඩි පෙළ හොඳේ. මේක lift එකකුත් තියෙනවා යන්න. level 1 එකේ තමයි bell chamber එක තියෙනවා කිව්වේ උනාට බේලරන්නේ නැහැ. හරි දැන් අපි යන්නේ දැන් මේක විස්තරය අහගන්න. If you've ever seen the royal wedding on television or been to it, or the coronation or been to the coronation, you'll hear the bells at Westminster Abbey outside ringing the same as this. This is the British style, the English style of bell ringing, where bell ringers are turning the bells around in a full circle. And they're ringing them not to tunes, but to mathematical combinations of numbers. And it's all done from memory. So as you can see, they're rung in full circle, turning them right around like this. And that's how it's done. It's about a 500-year-old art or skill. Right, and we've got one here. Now, I might actually get you to ring this one. Yeah. So could you sort of take that one? That's the heavy one. Yes, that one's a bit heavy, a bit harder to chime. And you said, would you mind ringing that one there that the lady rings in? Because these are much easier to ring. Right, so off we go. Reach up on the rope, both hands. Swing the bells. See you can be the first to make it. Both hands. More tight. That's good. Okay, all stop. Stop them. Good. You think that's good enough for Westminster Abbey? Not bad. Not a bad job, guys. Well done. මේ තියෙන්නේ මේ ස්වර ටිකයි මේ බෙල් වල බරයි 279යි. මේක කිලෝ 254යි. A මේක B මට නම් දැන් සංගීත මතකත් නෑ අප 261යි. මේක 263යි. මේක 238යි. C මේජර් වෙන්නේ නැති මට සංගීත මතක නෑ දැන් 234යි. D මේජර් හරි මොකක් හරි මේ තියෙන්නේ කඹ හොඳේ. අනේ මේ සහතිකයකුත් දෙනවා මේ. Thank you, sir. Where are you from, Phil? I'm from Adelaide, but originally from Sri Lanka. I said you're filming me. Okay, I'm a vlogger, so I do vlogging. I'll post the vlog. do you? Yeah, of course, in wow. your Facebook. Yeah, within 2 weeks of time. Good. Yes. Have a certificate. Thank you, sir. මේ bell ගහලා certificate එක. උනාට වැඩියෙන්ම දා. Official bell ringer. මම දැන් යන්නේ ඊළඟ තට්ටුවට බලමු ඊළඟ තට්ටුවේ මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ bell ටික අපි ගහපු. කොහොමද? ඉරිගින්දරනේ. හොඳ ගණන් මේක මට බයිසෙප් දෙකට වැදුනා. මේ මම ලේසි නෑ බෙල් ගහන එක හොඳ එක්සර්සයිස් එක. මේ මගේ බයිසෙප් දෙක ඉන්න බෑ හොඳේ. සුපිරි එක්සර්සයිස් එක. හැබැයි මම කොහොම ගහනවද දන්නේ නෑ. සුපිරි එක්සර්සයිස් එක අර මනුස්සයාගේ බයිසෙප් දෙක බලන්න ඕනේ ආයි හම්බුණු තින් ගාලා සුපිරියට ඇති. ට්‍රේන් බෙල් රින්ගර් අඩෝ වෙන්න ජොබ් එකක් තියෙනවා. බෙල් රින්ගර්ට මේ ඇප්ලයි කරන්න දාලා තියෙනවා කිසි අවුලක් නෑ මට නම් ගොඩ. දැන් අපි යන් টොප්ම ලෙවල් එකද මේක? টොප් නෙවෙයි මේක. හරි. මෙන්න ඇන්සැක් බෙල් එක තියෙනවා. level 5 100 years of Anzac the spirit lives. අපි යන් টොප් ලෙවල් එකටද? টොප් නෑ টොප් නෙවෙයි. මේක බැල්කනියක් තියෙනවා මෙන්න ගෙජ්ජි හොලවන්න. මොකක් ගහලා
අඩු ගහන්න බෑ මේ. ලස්සනට අඩෝලා තියෙන්නේ. අඩේ වෙන්න පර්ත් නුවර පේනවා. සිවිල් කී එක. මේ දින් ටවර් එක ඔන්න ටවර් එක ළමයි. Alrighty. Blogger? Yeah, I'm here live. Okay. It's a good machine. And then you post these onto YouTube. Instagram, YouTube, yeah. Okay, let's see the biceps of the hero. Wow, my God, yeah, I felt that. No, you got one. No. I felt that you have a bigger bicep than me. It doesn't require my arms. It requires. Nah, you are bell ringing. You are doing bell ringing every day. Yeah, well, I don't always raise one of the bells like that. Okay. But today we had a bit of time. Okay. And it does. People do find it a bit more interesting when they can see how it goes going up to the top. So. I saw that you guys are hiring bell ringers. Well, yes. Yeah, we've always wanted to teach people. Okay. We love to teach people to ring. If Perth will accept me, I'll come. Yeah. We'll see how it goes. Yes. Thank you, Tony. Thank you very much. Thank you very much. Bye. Yeah. Take care. Bye bye. Oh, good. I'll post in the Facebook page. Yes, thank you, sir. Yeah. ඇහෙනව නේද බෙල් සද්දේ ටිකින් ටුකුන් ටන් තරන් තරට අම්මෝ බයි බෑබම් මේක බෙලුත් ඇහෙනවා මේ පට්ට උඩක ඉන්නේ ටොන් ගානවා මේකත් නිකන් මේ අමුතු. You get stung by these, they can pretty well put you in hospital. See those bits there? Don't touch them, but you can touch that there. Jelly! Ah! You literally killed me. Just about. They might be hot. That's why they're drinking cold water. Yeah, my God. පේනවා ඇති ලාවට බෝට්ටුව යට. ඔය ඉන්නේ ඔන්න බඩු. ඩොල්පින්ලා. ඔන්න ඔසී කොල්ල channel එකෙන් ඩොල්පින්ලත් පෙන්නවා හොඳේ. මෙහෙමයි ඉතින් මට ඩොල්පින්ලා පෙන්වන්න පුළුවන් වතුරේ ඉන්නවා විතරයි. මෙහෙම උඩට අරගෙන මේ ඩොල්පින් කියලා මට පෙන්වන්න බෑ. ඒකින් හින්දා ඔය පෙන්වන විදිහට කට්ටියෙන් බලා ගන්න ඕනේ. ඕකේ යාළුවනේ එහෙනම් හිතනවා වැදගත් දෙයක් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති කියලා මගේ vlog එකෙන්. ඉතින් බෙල් ටවර් vlog එක ඉවරයි. තාම මගේ පර්ත් වල ගත කරන පළවෙනි දවසේ උදේවරුව. ඉතින් මම දැන් යනවා ෆෙරි එකේ නගින්න. ෆෙරි එකේ නැගලා ෆෙරි රයිඩ් එකක් යන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් දෙන්නම් ඔයගොල්ලොන්ට ස්වෝන් රිවර් එකේ ෆෙරි රයිඩ් එක. එහෙනම් ගිහිල්ලා එන්නම්. දන්නවනේ මතකයිනේ කරන්න ඕන දේ. channel එකත් subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් see ya. Bye bye.